Welcome back to Smart Lanka YouTube channel. හැමෝම සාදරයෙන් පිළිගන්නවා Smart Lanka YouTube channel එකට. ඉතින් අද දවසේ විශේෂ වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. paper 2 වල question 10 එක මේ පාර මොන වගේ වෙයිද A level general English වල. ඔව් අද වීඩියෝ එක බලන හැමෝටම විශේෂ දේවල් ගොඩක් දැනගන්න පුළුවන්. මේ පාර bar chart ප්‍රශ්නය කොයි වගේ වෙයිද? bar chart එකක් දෙන්නේ, pie chart එකක්ද? එහෙම නැත්නම් table එකක්ද කියලා අද අපි කතා කරනවා. අද වීඩියෝ එකේ තවත් විශේෂත්වයක් තියෙනවා. ඔබට ලැබෙන්නේ pie chart එකක් වුණත්, bar chart එකක් වුණත්, table එකක් වුණත්, ඔය මොන විදිහේ ප්‍රශ්නයක් ආවත් නිවැරදි උත්තරයක් ලියන විදිහ අද වීඩියෝ එකේ තියෙනවා. ඉතින් අපේ channel එක හරහා මේ වගේ වැදගත් විශේෂ වීඩියෝ දිගින් දිගටම ඔබ වෙත ලැබෙවි. ඉතින් අපිව subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම වීඩියෝ එක බලලා ඉවරලා ඔබට හිතුනොත් මේ වීඩියෝ එක හොඳයි වටිනවා කියලා like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ෂෙයා කරන්න ඔබේ යාළුවට මේ වීඩියෝ එක. ඔහුටත් ඇයටත් වැදගත් වේවි මේ වීඩියෝ එක. එහෙනම් අපි යමු වීඩියෝ එක බලන්න. bar chart ප්‍රශ්නෙට අපිට හැමදාම ලකුණු 10ක් හම්බ වෙනවා. හැම පේපර් එකෙම bar chart ප්‍රශ්නේ අපිට දකින්නත් පුළුවන්. ඉතින් මේ bar chart ප්‍රශ්නය ගත්තාම 2019 අපිට ලැබෙනවා bar chart එකක් distribution of employed population ගැන. 2020 අපිට ලැබෙනවා bar chart එකක්මයි ලැබෙන්නේ reading habits in ජයපාල මහාවිද්‍යාලය. 2021 අපිට ලැබෙනවා wearing different masks ගැන. ඒ වගේම 2022 අපිට ලැබෙන bar chart එකක්මයි use of laptops and smartphones in Sri Lanka. ඒ වගේම 2023 අපිට ලැබෙනවා students engage in sports. ඒ කියන්නේ සිසුන් යම් යම් ක්‍රීඩාවල නිරත වෙනවා. ඉතින් ඒ මොන මොන ක්‍රීඩාවලද කියන එක තමයි එතෙන්දී bar chart එක විදිහට ලැබෙන්නේ. ගිය අවුරුද්දේ කියන්නේ 2024 අපිට ලැබෙන්නේ bar chart එකක්මයි. ඉතින්දී අපිට ලැබෙනවා different social media platforms. ඒ කියන්නේ ඉතින් මම හිතනවා මේ පාර මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අපිට ලැබෙයි කියලා. Time spent on daily activities by grade 13 students of ABC College. ABC කියන පාසලේ උසස් පෙළ නැත්නම් 13 වසර ළමයින්ගේ ඔවුන් කාලය ගත කරන ආකාරය, ඔවුන්ගේ එදිනෙදා ක්‍රියාකාරකම් සමග ඔවුන් කාලය ගත කරන ආකාරය ගැන එයි කියලා මම අනුමානයක් විදිහට පුද්ගලිකව අනුමානයක් කරනවා. ඉතින් ඒ වගේම තව වැදගත් දෙයක් තමයි අපිට ලැබෙන chart එක bar chart එකක්ද, pie chart එකක්ද, නැත්නම් table එකක්ද කියන එකත් මම කියනවා. ඒ වගේ මොන විදිහේ chart එකක් ලැබුණත් උත්තරයක් ලියන විදිහත් මම අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් ඔබට පේනවා pie chart එකක්. මේකේ තියෙනවා sports exercise, ඒ වගේම watching TV, using social media, sleeping, studying වාගේ ක්‍රියාකාරීත්වයන් සඳහා මේ ABC කියන පාසලේ 13 වසර ළමයි ඔවුන්ගේ කාලය වෙන් කරලා තියෙන විදිහ. ඉතින් ස්ටඩින් සඳහා 40%ක්, ස්පෝර්ට්ස් හෝ එක්සර්සයිසස් සඳහා 10%ක්, ඒ වගේම watching TV සඳහා 10%ක්, using social media සඳහා 15%කුත්, ඒ වගේම sleeping සඳහා 25%ක් වැය කරලා තියෙනවා ඔවුන්ගේ එදිනදා ක්‍රියාකාරීත්වයන් විදිහට. bar chart එකක් ආවත් pie chart එකක් ආවත් උත්තර ලියන විදිය සම්බන්ධ වීඩියෝස් කීපයක් මගේ channel එකෙන් ඔබට බලා ගන්න පුළුවන්. මම ඒ වගේ link එක ඔබේ පහසුවට description එකේ දාන්නම්. ඔබට පුළුවන් ඒ. එහෙනම් අපි මුලින්ම මොකද කියන්නේ? මේ pie chart එක මොකක්ද කියලා කියන්න ඕනේ පළවෙනි ඡේදෙදි. කොහොමද කියන්නේ? The pie chart shows how grade 13 students of ABC College Colombo spend their daily time. ඒ කියන්නේ මොකද්ද? කොහොමද කොළඹ ABC පාසලේ සිසුන් ඔවුන්ගේ එදිනෙදා ක්‍රියාකාරකම් සඳහා ඔවුන්ගේ කාලය ගත කරේ කියන එක තමයි මේ pie chart එකෙන් පෙන්වුම් කරන්නේ. ඔන්න අපේ පළවෙනි වාක්‍යය. ඊළඟට අපිට කියන්න පුළුවන් මේකේ තියෙන activities මොනවද කියලා. ඉතින් සමහරට මේක වැඩිපුර වාක්‍යයක් වෙයි. මොකද අපිට O level වල වගේ වචන 100ක් බලාපොරොත්තු වෙන්නේ වචන 75යි. ඉතින් මේ කොටස අයින් කරන්නත් පුළුවන්. ඉතින් වැඩි හොඳට මම කියන්නම් මේ වගේ වාක්‍යයක් දාන්නේ කොහොමද කියලා පළවෙනි ඡේදෙදි. මෙතන තියෙන activities මොනවද කියලා අපිට කියන්න පුළුවන්. කොහොමද අපි කියන්නේ? The activities are කියලා activities වල නම් ටික දාන්න පුළුවන්. එහෙම නැත්නම් මම මෙතන දාලා තියනවා වගේ the activities include. ඒ කියන්නේ include කියන්නේ ඇතුළත් වෙනවා. මේ ක්‍රියාකාරකම් වලට ඇතුළත් වෙන්නේ මොනවද කියලා අපි කියනවා. කොහොමද කියන්නේ? The activities include studying, sleeping, using social media, watching TV and sports or exercise. right. ඔන්න අපේ පළවෙනි ඡේදේ ඔය විදිහට අපි ලිව්වා. දැන් අපි ලියන්න යන්නේ මේකේ තියෙන වැදගත්ම කොටස. ඒ තමයි මේකේ තියෙන ඉලක්කම් ටික.
එහෙනම් මෙතෙන්දී අපි ඉස්සෙල්ලාම සැලකිලිමත් වෙන්න ඕනේ මේකේ තියෙන වැඩිම අගය ගැන. කොහොමද අපි ඒක කියන්නේ? The majority of students spend their time studying, which is 40%. ඒ කියන්නේ මොකද්ද? Majority, බහුතරය. සිසුන් බහුතරයක් ඔවුන්ගේ කාලය ගත කරන්නේ ඉගෙන ගන්න වැඩත් එක්ක. ඒකේ අගය 40%ක් වෙනවා. සාමාන්‍යයෙන් අපි ඊළඟට කියන්නේ අඩුම අගය ගැන. හැබැයි අපේ පයි chart එකේ හැටියට අඩුම අගය විදිහට තියෙන්නේ සමාන සංඛ්‍යාවක්. ඒ නිසා අපි ඒ ගැන කතා කරමු. An equal number of students spend 10% of their time on watching TV and sports or exercise. මොකද්ද මම කිව්වේ? සමාන සංඛ්‍යාවක් සිසුන්ගෙන් සමාන සංඛ්‍යාවක් ඔවුන්ගේ කාලය ගත කරනවා TV බැලීමට සහ ක්‍රීඩා කටයුතු සහ ව්‍යායාම කටයුතු සඳහා. ඒ කියන්නේ 10%ක අගයක්. Which is the lowest amount. අඩුම අගයත් ඒකමයි කියලා මම ඒකටම සම්බන්ධ කරලා. lowest කියන්නේ අඩුම අගය. right. ඊළඟට අපිට පුළුවන් මේකේ තියෙන අගයන් දෙක සංසන්දනය කරන්න. මම ඉතින් ඉස්සෙල්ලාම අරන් තියෙනවා fewer students spend time watching TV. ඒ කියන්නේ සිසුන් අඩු ප්‍රමාණයක් තමයි TV බලන්න කාලය අරන් තියෙන්නේ than using social media. social media බලන ප්‍රමාණයට වඩා. එහෙනම් ඔබට පේනවා social media 15%ක් බලනවා. ඒ වගේම 10%ක් තමයි TV බලන්නේ. එහෙනම් අපිට පේනවා social media use කරන ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් තමයි TV බලන්නේ. එහෙනම් මේ කතාව තමයි මම මෙතන කියලා තින්නේ. වඩා අඩු සිසුන් ප්‍රමාණයක් තමයි TV බලන්නේ social media බලනවට වඩා. එහෙනම් මම ඒක එතෙන්දී පාවිච්චි කරා විශේෂ වචන දෙක fewer සහ than කියන වචන. Fewer students spend time watching TV than using social media කියලායි මම පාවිච්චි කරලා තියෙන්නේ. දැන් මට ඔය කතාව අනිත් පැත්තට කියන්න පුළුවන්. මම ඒකයි මේ කරලා තියෙන්නේ. More students spend time. වැඩි සිසුන් ප්‍රමාණයක් කාලය ගන්න තියෙනවා මොකටද? Sleeping, නිදා ගන්න වැඩේට. ඉතින් ඔබට පේනවා 125 නිදා ගැනීමට කාලය වෙන් කරනවා කියලා. Than engaging in sports or exercise. ස්පෝර්ට්ස් කරනවටත් වඩා එහෙම නැත්නම් එක්සර්සයිස් කරනවටත් වඩා මේගොල්ලෝ මොකද එක්සර්සයිස් කරන්නේ ස්පෝර්ට්ස් කරන්නේ 10%ක ප්‍රමාණයක් කාලය වෙන් කරන්නේ. ඉතින් ඊට වඩා 125ක ප්‍රමාණයක් මෙයාලා අරන් තියනවා නිදා ගැනීමේ වැඩේට. ඉතින් ඒ ගැනත් මට ඒ විදිහට කියන්න පුළුවන්. මෝ කියන්නේ වඩා වැඩි කියන එක, දැන් කියන්නේ වඩා කියන එක. ඉතින් මේ වචනත් මම මෙතෙන්දි පාවිච්චි කරා. හරි. එහෙනම් අවසාන වශයෙන් අපි මොකද කියන්නේ? අවසාන වශයෙන් අපිට කියන්න පුළුවන් සමස්ත අදහසක්. අපිට මේ ගැන දැනන සමස්ත අදහස අපිට කියන්න පුළුවන්. එහෙනම් මම මොකද කරලා තියෙන්නේ? මම දාලා තියෙනවා වෙනම ඡේදයක් විදිහට overall කියන එකේ තේරුම සමස්තයක් වශයෙන්. The majority of students සිසුන්ගෙන් බහුතරය සමස්තයක් වශයෙන් සිසුන්ගෙන් බහුතරය prefer කියන්නේ වඩා කැමති to spend their time ඔවුන්ගේ කාලය ගත කරන්න studying and sleeping ඉගෙන ගැනීමට සහ නිදා ගැනීමට තමයි සිසුන්ගෙන් බහුතරය ඔවුන්ගේ කාලය ගත කරන්න කැමති. ඉතින් ඔබට පේනවා ස්ලීපින් වලට 125ක් කාලය ගත කරනවා. ඒ වගේම 140ක් කාලයක් ඔවුන්ගේ කාලයෙන් ගත වෙනවා අධ්‍යාපන කටයුතු සඳහා. නම් සමස්තයක් විදිහට මම මේ දැකපු දේ හරි කියලා ඔබට හිතන. ඉතින් ඔබට පේන දේ මේ ගැන ඉතින්දි කතා කරන්න පුළුවන්. බොහෝම කෙටියෙන් මම එක වාක්‍යයක් සඳහා අරන් තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි අපි පයි chart එක සඳහා උත්තරේ ලියා ගන්න ඕනේ. හරි. දැන් ඔබ බලන්න ඇති කොහොමද දැන් බා chart එකක් આવත් උත්තර ලියන්න කියලා. හරිම ලේසි පුංචි දෙයක් කරන්න තියෙන්නේ. ඒ පුංචි දේවල් ටික ඔබට පේනවා මම නිල් පාටින් දාලා තියෙනවා. බ්ලූ කලර් එකෙන්. බලන්න මම අර පයි chart කියලා අපි ඉස්සෙල්ලා දාපු උත්තරයමයි. ඒ ටිකමයි මේ තියෙන්නේ. ඒ දක්තමයි තියෙන්නේ. පොඩි වෙනසක් කරලා තියෙනවා. උත්තරේ ඒකමයි. මොකක්ද වෙනස් වෙලා තියෙන්නේ? අර පයි chart කියපු දැනට මම බා chart කියලානේ දාලා තියෙන්නේ. හරි ලේසි නේ? ඒ වගේම හැබැයි අලුතෙන් මම පුංචි කොටසක් එකතු කරලා තියෙනවා. ඔබට පේනවා මොනවද? The vertical axis shows the percentages. Vertical axis කියන්නේ සිරස් අක්ෂය. මොකද මේ බා chart එකේ අක්ෂ දෙකක් තියෙනවා. සිරස් සහ තිරස් කියලා. ඒතකොට සිරස් අක්ෂය කියන්නේ උඩ අතට තියෙන අක්ෂයේ තියෙන මොනවද? percentages. ප්‍රතිශතයන් තියෙනවා. අන්න ඒක මම කියලා තියෙනවා. මේ අක්ෂයෙන් මෙන්න මේ ප්‍රතිශත පෙන්නනවා. And the horizontal axis shows. ඒතකොට horizontal axis එකේ මොනවද පෙන්නන්නේ? horizontal කියන්නේ අර තිරස් අක්ෂයෙන් මොනවද පෙන්නන්නේ? activities ටික. shows the activities කියලා මම දාලා තියෙනවා. ඔච්චරයි. අනිත් ටික එහෙම්මමයි. එහෙනම් අදින් පස්සේ බා chart එකක් ආවත්, පයි chart එකක් ආවත් බය වෙන්න එපා. එහෙනම් දැන් ඔබට තව ප්‍රශ්නයක් ආවොත් මොකද්ද? table එකක් ආවොත් මොකද කරන්නේ? හරි. ඒකටත් මම උත්තරේ කියනවා හරිම ලේසියෙන්.
පුංචි මතක් කිරීමක් කරනවා ආදරෙන්. අපේ ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාස් එක පටන් ගන්නවා දෙසැම්බර් මාසේ. ඉතින් ඔබට පුළුවන් කැමති අයට ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා WhatsApp group link එක. කැමති අයට join වෙලා ඒ ගැන විස්තර දැනගන්න පුළුවන්. ඉදිරි කාලයේදී ඉතින් ඒ ආදරණීය මතක් කිරීමත් කරමින් අපි යනවා ටේබල් එකක් ආවොත් කොහොමද උත්තර ලියන්නේ කියලා බලන්න. හරි. ඔන්න දැන් ටේබල් එකක් ආවා කියලා හිතන්න. ප්‍රශ්නේ ඒකමයි. ඩේටා ටික ඒ විදිහටම තියෙනවා. ස්ටඩින් වලට 40% ඒ විදිහට ඩේටා ටික තියෙනවා. මම ඒකට කාලය ගන්න නැහැ කියන්නේ. මොකද කලින් ඩේටා ටිකමයි තියෙන්නේ. එහෙනම් මොකද්ද මම කරලා තියෙන්නේ? උත්තරේ වෙනස් කරපු එකම තැනක් තියෙනවා. මොකද්ද? මම නිල් පාටින් දාලා තියෙනවා. බ්ලූ කලර් එකෙන් දාලා තියෙනවා ටේබල් කියලා. The table shows. pie chart එකක් ආවොත් the pie chart shows කියලා අපි කිව්වා. ඒ වගේම bar chart එකක් ආවොත් the bar chart shows කියලා කිව්වා. එහෙනම් මේ පුංචි වෙනස්කම් ටිකනේ තියෙන්නේ. bar chart එකේ නම් අපි අර axis දෙකක් එනවා කියලා කිව්වා. ඒ ඇරෙන්න කිසිම වෙනසක් නැහැ. එහෙනම් pie chart එකක් දැක්කත් ඔබ බය වෙන්න එපා. bar chart එකක් දැක්කත් බය වෙන්න එපා. table එකක් ආවත් බය වෙන්න එපා. පුංචි වෙනස්කමක් තියෙන උත්තරේ අර විදිහටම තමයි ලියන්නේ. right. එහෙනම් මේ විදිහට තමයි ඔබ උත්තර ලියන්නේ. එහෙනම් මේ පාර මොකක් එයිද කියන එක ඔබට ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි මට දැනෙන දේ කියන්නම්. දිගටම ඇවිල්ලා තියෙන bar chart නිසා bar chart එකක් එන්න තියෙන ප්‍රවණතාවය වැඩි. හැබැයි අර ආවෙ නැති දෙයක් නිසා pie chart එකක් එන්න පුළුවන්කමකුත් තියෙනවා. හැබැයි මං හිතන්නේ table එකක් එයි කියලා. මං හිතනවා pie chart එකක් හෝ bar chart එකක් තමයි මේ පාරේ ඉන්නේ කියන එක මම මතක් කරනවා. ඉතින් ඒ වගේම මම මතක් කරනවා pie chart සහ bar chart සම්බන්ධයෙන් මම කරපු වීඩියෝස් වල links මම description එකේ දාලා තියන්නම්. ඒ වගේම A level සම්බන්ධව වීඩියෝස් ගණනාවක් තියෙනවා channel එකේ. වීඩියෝස් 30 ගණනක් විතර. ඉතින් ඔබට පුළුවන් past papers ගැන හොඳ අවබෝධයක් ඒ වීඩියෝස් බලලා ලබා ගන්න කියන එක මතක් කරනවා. ඉතින් තවත් වීඩියෝ එකක් ඉක්මනින්ම ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හැමෝටම සුබ පතනවා මේ ප්‍රශ්න හොඳින් උත්තර ලියන්න ලැබේවා කියලා. ඉතින් ගිහින් එන්නම්. තව දවසක අපි හම්බ වෙනවා අලුත් වීඩියෝ එකකින් බොහොම ඉක්මනින්. Thank you for watching. Don't forget to like, subscribe and share. See you in the next video.